දරුවන්ගේ ලන්ච් ටයිම්. ටන්ට ටටා නෝනුනානේ. ඉස්කයියෝ ලියෝලයි. චාචු කොහේ ගිහිල්ලා මජං ගාගෙන ඇවිල්ලා. පාටේ. ලීසෝ තීනි කෙල්ල ටික සනිප්‍රේම් බ්‍රිස්සාව. කෙටු එන්නකෝ. කෙටු පිටිපස්සේ කෙට්. අපි කොකෝ ආවේ නෑ. ඔව් ළමයි පල්ලි ගිහිල්ලා පිරිමි ළමයි ගෙදර ඇවිල්ලා ඉන්නවා දවල් කෑමට. ඔව් අපේ නානලා තම්බිලා ඔක්කොම අද සිකුරාදා. ඔව් ජුම්මා ගිහිල්ලා ගෙදර ඇවිල්ලා මේක මුස්ලිම් පවුලක්. එක තමයි පෝෂම්මා ඇවිල්ලා මගේ සිම්බලාලගේ අම්මානේ. ඔව් ඉතින් ඔන්න අපේ තීනිගේ අම්මා. පාටි පුටේ ඔන්න ඉතින් මගේ ඔක්කොම ළමයිට කියනවා ලන්ච් එක මෙන්න මාළු මේව තමයි මාළු මීගමු මාළු නේ අපි යන්නේ වෙල්ලම් පිටියෙන් යාළු මේවා මූදෙන් එන මාළු අපිට මීගමුෙන් කොහෙන්ද එන්නේ මාළු මේ අපිට ඉතින් මීගමු මාළු නේ ඔය අපි කිව්වට සින්දුවට මේ මාළු නම් හරි ගණන්. ඔව් අප්පා මේ දවස්වලේ ආර්ථිකය අපේ ගෙදර මොනවද වෙලා තියෙන්නේ චකබලාස් වෙලා ගිහිල්ලා. ආර්ථිකය අන්තිමයි. ඔව් අපේ ළමයිට බඩගින්න නියතයි. yes තුමේල කෑම දෙන්න ඕනේ. අපි කෑවා එකේ යාලට වැඩක් නැහැ. මේ කට්ටියම කුස්සියට ඇවිල්ලා වෙලා තින්නවා අපිට තාම උයනවා අම්මා. මේ පේනවාද අම්මා කුස්සියේ වැඩ. ඉතින් එයාලගේ කැමරේදී ඉතින් එයාලට මං කන්න දීලා පොඩි වීඩියෝ එකක් කරලා අපිට මේ ළමයි කන වෙලාවට ඔක්කොමලා ගෙදර ඉන්නවා. අනිත් වෙලාවට මේ වෙලාවට ඔක්කොම රෝහන් යනවා. ඉතින් මම කිව්වට මේ මං කියන දේ ආන්නේ නැහැ. ඔයාලා දන්නවනේ පූෂෝ ඇති කරන අය දන්නවා. පූෂෝ කියන්නේ ගෙදර ඒගොල්ලෝ තමයි ආම්පුතු ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඒගොල්ලන්ගේ තියරි එකට ඒගොල්ලන්ගේ ටයිම් ටේබල් තියෙනවා. ඒගොල්ලන්ගේ කලාවක් තියෙනවා. කලාවට වෙලාවට වැඩ කරන අය තමයි ඒගොල්ලෝ. කොකෝ තට්ටුවක් දැම්මොත් නම් කොකෝ එයි. එහෙනම් මම යනවා ටකේ ගන්න. එතකොට කොකෝවා එනවා කොකෝ. කොකෝ එනවා කියලා අපේ කිටි දන්නවා එන පැත්ත කියලා බලනවා. ආපු දෙන්කෝ අල්ලගන්න කියලා තමයි කිටි ඉතින්නේ නේ ඔක්කොම ළමයි බඩගින්නේ. අපි යනවා කෑම දෙන්න. ඔයාලගේ ගෙවල් වල ඉන්නේ කන්න දෙන්න. පාරේ ඉන්න සතුන්ටත් කන්න දෙන්න. තව කවුරු සත්තු අදනයට පුළුවන් අය උදව් කරන්න. මා පරිමාණින් සත්තු අදනය ඉන්නවනේ. එයාලටත් හැමෝම උදව් කරන්න. මේ දවස්වල ඉතින් අපිට තව කාටවත් උදව් කරන්න විදියක් නැහැ. මොකද අපේ ළමයි ගොඩක් දැන් ඉන්නවනේ. අපේ ගෙදරත් දැන් 10ක් එනවා. ඉතින් ඒ වගේ ඉතින් අපේ ඇයිටත් අපි කන්න බොන්න දෙන්න ඕනේ. මෙන්න අත දාන්න හොර ගෙඩිය හොරයා.